දයාලුවනේ ෆ්‍රීලාන්සින් කියන්නේ මොනවාද කියන එක මං කිව්වා. ඔයගොල්ලන්ට පැහැදිලි කරා. දැන් ඒක කොහමද කරන්න කියන එක බලමු. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙනුත් මේක කරන්න පුළුවන්. දැන් ඒකට මම ලයිව් ප්‍රූෆ් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊළඟ මොබයිල් ෆෝන් එකෙනුත් අපිට අසීමිත ගණන් අපිට හිතා ගන්න බැරි ගණන් earn කරන්න පුළුවන්. ජොයින් වෙන හැමෝටම free 5 account orders එන free 5 account ලබා දෙනවා. Hello friends, welcome back to Practical Everything. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද ෆ්‍රීලාන්සින් කරලා හොඳ අනාගතයක් එහෙම නැත්නම් මාසෙට ලක්ෂ 2-3 ලේසියෙම අම්බ කරන්නේ. එහෙම කියන එක step by step මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. මුලින්ම යාළුවනේ ෆ්‍රීලාන්සින් කියන්නේ මොනවද කියන දේ මම ඔයගලන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්නම්. ඒ මොකද්ද කියලා බැලුවොත් කොටින්ම කිව්වොත් ෆ්‍රීලාන්සින් කියන්නේ කාගේවත් යටතේ වැඩ කරන්නේ නැතුව, ඒ කියන්නේ බොස් කෙනෙක් නැතුව තමන් කැමති දේ, හොබි එක, තමන්ගේ හොබි එක වේවා එහෙම නැත්නම් තමන් කරන්න කැමති දේ වේවා, ඒ වගේ දෙයක් කරලා ඒ වගේම අටපහ ජොබ් එක වගේ නෙවෙයි. ඒ කියන්නේ උදේ 8ට ගිහිල්ලා හවස 5ට එනවා. පැය කීයක්ද? එච්චර වෙලා නැතුව ඔයාට කැමති වෙලාවට වැඩ කරලා ඔයා කැමති වෙලාවට රෙස්ට් එක ගන්න. ඒ වගේම වැදගත්ම පොයින්ට් එක සාමාන්‍ය ජොබ් එකකට වඩා 10 ගුණයක විතර සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක් තමයි ෆ්‍රීලාන්සින් කියන්නේ. 10 ගුණයක් කියන්නේ මම ඇවරේජ්ලි කිව්වේ මේක අන්ලිමිටඩ් ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ මේකේ ලිමිට් එකක් නැහැ. අන්ලිමිටඩ් විදිහට earn කරන්න පුළුවන්. ඒකට යාලෙන ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම මේක මම කියවනේ බොස් කෙනෙක් නෑ කොහෙවත් මොකෙක්වත් නෑ කියලා අපි තමයි බොස් කියලා. ඉතින් ඒ නිසා මේක අපි කරන්නේ අපේ ගේ ඇතුලේ අපේ රූම් එකේ. ඒ කියන්නේ Taman කැමති ඕනම තැනක ඉඳන් මේක කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඕගලන්ට දැන් ෆ්‍රීලාන්සින් කියන්නේ මොනවද කියන එක හොඳට තේරෙලා ඇති කියලා. මේක තමයි සිම්ප්ලි ඕගලන්ට තේරෙන භාෂාවෙන් කියනවා නම් ෆ්‍රීලාන්සින් කියන්නේ. ඉතින් මේ විදිහට මුදල් හම්බ කරන්න කැමති අය විතරක් මින් ඉදිරියට වීඩියෝ එක බලන්න. අකමැති අය වීඩියෝ එක බලන්න එපා. මොකද අපරාධ ඔයගලන් කාලය රන් හා සමානයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දයාලුවනේ ෆ්‍රීලාන්සින් කියන්නේ මොනවද කියන එක මං කිව්වා. ඔයගලන් පැහැදිලි කරා. දැන් ඒක කොහමද කරන්න කියන එක බලමු. ඒක තමයි යාළුවනේ හුඟක් අය මේ වීඩියෝ එක බලන්න හේතුව. මං දන්නවා. මුලින්ම මේ වගේ වර්ක් කරන්න අපි ඔෆිස් එකක් හොයන්න ඕනේ. ඔෆිස් එකක් බගිය ගෙදර ඉඳන් වැඩ කරනවානේ. ඔව් ෆ්‍රෙන්ඩ්ස් ඔෆිස් එකක් කිව්වට ඔෆිස් එකක් නෙවෙයි. ඔෆිස් එක සමානයි මෙතනදී වෙබ්සයිට් එකක්. එහෙම නැත්නම් ප්ලැට්ෆෝම් එකක්. එහෙම නැත්නම් ඇප් එකක්. ඒ වගේ තමන්ගේ ෆෝන් එකේ තමන්ගේ ලැප්ටොප් එකේ දාන ඇප්ලිකේෂන් එකක් අපි තෝරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඒකට ගොඩක් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඇඟිලි වලින් ගණන් කරන්න බැරි තරම් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඉතින් ඒකෙන් ෆිල්ටර් කරලා හුඟක් අය ගොඩ ගිය. ඒ කියන්නේ 100ක් කරොත් 99ම ගොඩ ගිය ඇප් එක. එහෙම නැත්නම් වෙබ්සයිට් එක තමයි 5. 100ක් කරලා 50ක් ගොඩ ගිය වෙබ්සයිට් එක අපි තෝරනවද? 100ක් කරලා 99ක් ගොඩ ගිය වෙබ්සයිට් එක තෝරනවද? සාර්ථකයෙන් ප්‍රතිශතය වැඩි වෙබ්සයිට් එක නේද අපි තෝරන්න ඕනේ. ඉතින් යාළුවනේ ඒක තමයි 5. හැමෝම දන්නවා. දන්නේ නැති අයට කියන්නේ මේක අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. මුලින්ම අහන්න මම කියලා අන්තිමට ඔක්කොම ටික කරන්න. හරිද? ඉතින් මුලින්ම අපි රෙජිස්ටර් වෙලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම ස්කිල් එකක් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ස්කිල් කියන්නේ මොනවද? මම උදාහරණයකට පොඩියට එකක් කරලා පෙන්නන්නම් දැන්. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙනුත් මේක කරන්න පුළුවන්. දැන් ඒකට මම ලයිව් ප්‍රූෆ් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කොහොමද ඒක කරන්න කියලා. ඉතින් යාළුවනේ දැන් මේක තමයි 5 වෙබ්සයිට් එක. ඉතින් මම මේක රෙජිස්ටර් වෙනේවා ඔක්කොම ඉස්සරහට කියලා දෙන්නම්. ඉස්සරහ ටිකක් මේම පිළිවෙලට ආගන්න. හරිද? මේක තමයි 5 වෙබ්සයිට් එක. මේ විදිහට තමයි එකේ ෆොටෝස් තියෙන්නේ. ඒවා තමයි බාන්ඩ්. මේක විකුණන බාන්ඩ් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මෙයා කියලා තියෙනවා මේම එඩිට් කරනවා. මේක එඩිට් කරලා දෙනවා. ඔබ මට මේ වගේ ඩොලර් 100ක් ඩොලර් 30ක් දීපන්. මම ඔබට ඒ වැඩේ කරලා දෙන්න. ඒ වගේ මේවා තියෙන වැඩ. ඒ කියන්නේ ඔයා ඇවිල්ලා මොන හරි වැඩක් කරගන්න ඕන නම් ඕක එකක් ක්ලික් කරලා ඕඩර් එකක් දැම්මා. ඒ කියන්නේ අපි දරස් වල මොකක් හරි ඕඩර් කරද්දී ලින්ක් ගාලා ඇඩ් ටු කාඩ් දීලා පේ නව් දෙන්නේ. ඒ වගේ මේකෙත් ඔබලා ඇඩ් ටු කාඩ් ගිහලා පේ නව් දෙනවා. ඒ කියන්නේ අපි යාට ඕඩර් එකක් දෙනවා. අපිට මේ වැඩේ කරලා දෙන්න කියලා. එයා ඒ වැඩේ කරලා දුන්නාට පස්සේ අපි සල්ලි ගෙවනවා. එහෙම තමයි මේක වෙන්නේ. ඉතින් මේක බයස්ලා. ඉතින් අපි ඒ විකුණන කෙනා අපි මුදලාලි වෙමුකෝ. දැන් අපි මුදලාලි වෙන්න යන්නේ. මුදලාලි භාණ්ඩා සේවාව ගන්න, මිලදී ගන්න, විකුණනවා. ඉතින් අපි දැන් විකුණන්න යන්නේ අපේ සර්විස් එකක්. අපේ ස්කිල් එක. ඒකත් යාළුවනේ ඔයාගේ අතේ ඔය තියෙන මොබයිල් ෆෝන් එක. මම දන්නවා ඔයාගේ හිතේ තියෙන දේ. දැන් ඔයා කියයි ආපෝ මූත් හැමෝම වගේ නිකන් මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඒ වුණාට ලොකු ලොකු PC ඕනේ. බොරුව මුංගේ. ඒ වගේ හිතේ. ඉතින් මේ මිත් එකම ඔයාලා කඩන්නද? උදාහරණයකට මෙන්න මේ වෙක්කේ බලන්නකෝ. ෆොටෝ රීටචින්. මෙයා ෆොටෝ රීටචින් වලට ගන්න ගාන බලන්න. ඒ කියන්නේ ෆොටෝ එක රීටච් කරලා. රීටචින් කියන්නේ ඒක ස්කිල් එකක්. හරිද? ඉතින් ඒක කරලා මෙයා අය කරන ගාන. මෙච්චර ගානක් අය කරනවා ලංකාවේ සල්ලි වලින් කන්වර්ට් කරලා බලන්න කොච්චර ගානක්ද කියලා. ලොකු ගානක්. හරිද? හැබැයි සිම්පල් වැඩක්. විනාඩි 5 විනාඩි 10 වැඩක් තමයි මෙච්චර ගානක් ගෙවනවා. ඉතින් මෙච්චර ලොකුවට ගෙවන වැඩේ මම ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් දැන් ලයිව් කරලා පෙන්නනවා. දැන්
හරිද? ඉතින් යාළුවනේ ගන්න ඔයාගේ අතේ තියෙන ෆෝන් එක Play Store ගිහිල්ලා PicsArt එක download කරන්න. හරිද? හරියට step by step ආන්න skip නම් කරන්න එපා වීඩියෝ එක. skip කරොත් ඔයාලා මගේ ඇරේ full බලන්න එකපාරක් full වීඩියෝ එක බැලුවත් ඇති skip කරන්න නැතුව. හරිද? ඉතින් ඔයා ගිහිල්ලා ෆෝන් එකේ PicsArt එක download කරගන්න. ඉතින් යාළුවනේ මම ඇයි PicsArt එක තෝරගත්තේ කියලා බැලුවොත් හැමෝම දන්නවා ඒ වගේම හොඳ app එකක්. තව යාළුවනේ දන්නේ නැති අයටත් කියන්නේ මේක නිකන් editing app එකක්. හරිද? PicsArt එක ඇතුළට යන්න. ඉතින් යාළුවා open කරපු ගමන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් මේක තමයි යාළුවනේ අපේ client දුන්න ෆොටෝ එක. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දෙනවනේ මට මේ ෆොටෝ එක රීටච් කරලා දෙන්න. මම උඹට සල්ලි දෙන්න. එහෙම කියලා කවුරු අපිට එනවා. ඔය වෙබ්සයිට් එකෙන්, Fiverr වෙබ්සයිට් එකෙන්. ඉතින් එහෙම ආපු එක්කෙනා දුන්න ෆොටෝ එක. ඉතින් යාළුවනේ මේක තමයි එඩිට් කරලා දෙන්න ඕනේ. මේක අපි රීටච් කරලා දෙන්න ඕනේ. දැන් අපි ඒක ෆෝන් එකෙන් කරනවා. PC මොකුත් ඕනේ ෆෝන් එකෙන් කරලා පෙන්නන්නේ. ඉතින් යාළුවනේ මේකේ බලන්න බලපුව ගමන් මෙයාගේ මූණේ මේ ෆොටෝ එකේ ඉන්න කෙනාගේ මූණේ කුරුලෑ තියෙනවා. තව රැලි ගතියක් තියෙනවා. ඒ වගේ උන්කක් අඩුපාඩු තියෙනවා. හරිද? අපි ඇවිල්ලා මේක නිකන් වෙඩින් ෆොටෝ එකක් වගේ වෙනස් කරන්නයි යන්නේ. දැන් බලමු කොහොමද කරන්න කියලා. ඉතින් පල්ලේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් හුඟක් ඔප්ෂන්ස් තියෙනවා. ඒකේ ඔයා ක්ලික් කරගන්න රීටච් කියලා සිම්බල් එක. හරිද? ඉතින් දැන් අපි කරන පොඩි වැඩේට තමයි අරු අච්චර ලොකු ඩොලර් ගාණක් අපිට ගෙවන්නේ. ඊට පස්සේ මෙතනින් අපි ඔටෝ කියන එකක් තියෙනවා පල්ලේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක ඔබන්න ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔටෝ එක දීලා තරමක් අඩු වුණා. ඒ කියන්නේ ඔටෝ එක දීලා ඔයාලා මෙතන හොඳ ලුක් එකක් ආවනම් අවුලන්නේ නැහැ. හැබැයි එච්චරම නිකන් සාමාන්‍ය විදිහට නේ අඩු වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඇහිම් බලවම තේරෙනවා. ඒකෝර අපි මොනවද කරන්න ඕනේ? මැනුවල් තව ටිකක් හදන්න ඕනේ. ඕගොල්ලන් දැන් වෙනස බලන්න පුළුවන්. මේ වගේ මෙම ක්ලික් කරොත් ඔයාලා බලන්න පුළුවන් වෙනස කලින් before after. ඉතින් දැන් මැනුවල් හදන්නේ කොහොමද කියන එක බලමු. ඉතින් මෙතන මේම ස්ක්‍රෝල් කරාම මේ වගේ අයිකන් එකක් තියෙනවා. ඒක ඔයා ක්ලික් කරගන්න. දැන් යාළුවනේ මම කරන්න හොඳට බලා ගන්න. මේම රවුම පොඩ්ඩක් අඩු වැඩි කරලා පොඩි ලොකු කරලා හරියට කුරුලෑ වලට මේ වගේ තියන්න තියෙන්නේ. හරිද? ඔයාලා බලා ගන්න ලස්සනට. ඔයාලා තියෙන්නේ මං කරන එකම ඒමම කරන්න. කොපි කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වගේ පොඩි ක්ලික් එකකින් අපි එච්චර ඩොලර්ස් ගණක් හොයන්න පුළුවන්. ඉතින් මෙන්න ප්‍රූෆ්. ඕගොල්ලන්ට මම මේක කරලාම පෙන්නන්න. ඉන්නකෝ. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මම මේක කරලාම පෙන්නනවා. මං ඉස්සරහට මේක ෆිනිෂ් කරලා මේක කොහමද සල්ලි විදිහට පරිවර්තනය කරන්නේ? ඒකත් කියලා දෙන්න. දැන් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් හියුජ් වෙනසක්. මම before after පෙන්නන්න. හොඳ වෙනසක් ඇවිල්ලා තිනවා. හොඳ අවුට්පුට් එකක් ඇවිල්ලා තිනවා. දැන් යාළුවනේ ආයේ මෙතන ඔටෝ කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ. දෙන්න ගමන් ඔයාලා බලා ගන්න පුළුවන් තරමක් හොඳ වෙලා තියෙන්නේ. හැබැයි ඒත් අපි අර පේමන්ට් එකක් ගන්න තරමට තාම ඇවිල්ලා නැහැ. මේක දෙන්න පුළුවන්. හැබැයි ආපහු එන්න. මේක දැන් එමම එක්ස්පෝර්ට් කරලා එයාට බාර දෙන්න පුළුවන්. එයා සල්ලි දෙයි අනිවාර්යෙන්. හැබැයි එයා ආපහු එන එක ෂුවර් නැහැ. 150 50 තමයි. අපිට 100%ක් එයාව ආපහු ගෙන්න ගන්න. එයාගෙන් සල්ලි ආයේ ලබා ගන්න අපි වැඩ කරන්න ඕනේ. ඒක තමයි යාළුවනේ ඇත්තටම වටින්නේ. අපි කවදත් නිකන් එවෙලෙට ඩොලර් 10ක් ඩොලර් 20ක් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඔයා හැමදාම ඩොලර් 20 ගානේ එන විදිහට හදනවද? ඒක තමයි යාළුවනේ වැදගත්. මම ඒක තමයි කියලා දෙන්නේ. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් ඕගලන්ට කියන්න ඕනේ අපි ලෝන්ච් කරලා තියෙනවා Fiverr course එක. මේකේ හරියට ඩොකියුමෙන්ටරි කරලා ඕගලන්ට ක්ලාසස් අපි හදලා තියෙනවා. හරිද? ඒ ක්ලාසස් වලට ජොයින් වෙන්න කැමති අය මෙන්න මේ WhatsApp එකට මෙසේජ් කරලා ජොයින් වෙන්න පුළුවන්. හරිද? ඔෆර් එකකුත් යනවා. මේ ක්ලාස් එකට ජොයින් වෙන හැමෝටම free Fiverr account orders එන free Fiverr account ලබා දෙනවා. ඒ වගේම SEO කරන විදියත් ක්ලාස් වල කියලා දෙනවා. SEO කියන්නේ මොනවද කියලා බැලුවොත් දයාලුනේ මේ විදිහට අපි වැඩ ගන්න ඕනේනේ. වැඩ එන්න ඕනේ. වැඩ දැනගෙනමදී. වැඩ ඇවිල්ලා ලබා ගන්න අපි දැනගන්න ඕනේ. ඒකට තමයි යාළුවනේ SEO කරන්නේ. ඒක අපි බින්දුවෙන් කියලා දෙනවා. ඒ වගේම එහෙම කරපු account එකකුත් අපි නොමිලේ ඔයගලන්ට බාර දෙනවා. ඉතින් යාළුවා මේ offer එක ටක් ගාලා ඉවර වෙයි. සති දෙකකින් ඉවර වෙනවා. offer එක ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම අපේ class එකට join වෙන්න. ඒ වගේම දැන් අපි කරපු skill එක තියෙන්නේ. ඒක නිකන් basic වගේ. ඒකට වඩා ගොඩක් earn කරන්න පුළුවන් skill පහක්ම කියලා දෙනවා. ඒකේ high paid skill. ඒක ඔක්කොම පහම උගන්වනවා බින්දුවේ ඉඳන්. තේරෙන භාෂාවෙන් තේරෙන විදියට පොඩ්ඩියට ඉඳන් තේරෙන විදියට උගන්වනවා. ඉතින් යාළුවා free account එකකුත් හම්බුනේ SEO කරලා account විකුණනවා කට්ටිය. මම එහෙම කරන්නේ නැහැ. රුපියල් 30000 20000 විකුණනවා. මම එහෙම කරන්නේ ඔයගොල්ලෝ නොමිලේ දෙනවා අපේ ස්ටුඩන්ට්ස් ලට. ඉතින් යාළුවා ඔයාට ඕන නම් කරපුවකින් ආන්න පුළුවන්. හැමෝම ගොඩ ගිහිල්ලා තින්නේ. Fiverr එපා වුණා කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් අපේ course එකට join වෙලා කරලා බලන්න. අනිවාර්යෙන් ගොඩ යයි. ඉතින් ආයේ අපි වීඩියෝ එකට යන්. sorry බාධා කරාට. දයාලුනේ මෙතනදී තාම පොඩ්ඩක් අර ප්‍රොෆෙෂනල් ගතිය නැහැ. ඒ කියන්නේ අපිට සල්ලි අය කරන්න ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් ගතියක් ඕනේ. ඒක දැන් කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මේම ගිහිල්ලා ස්කින් ටෝන් එක බලන්න. ස්කින් ටෝන් එක බලලා මේකට අදාළ ස්කින් ටෝන් එක තෝරලා මේ විදිහට පාට කරගන්න ෆ්‍රෙන්ඩ්ස්. ඒ වෙනත් යාළුවනේ ඔයාට එම පාට කරන්න දන්නේ නැහැ කියමුකෝ. ඔටෝ කියන එක ක්ලික් කරන්න. දයාලුනේ before after එක බලන්න. කොච්චර ලොකු වෙනසක් අපි ගෙනල්ලා තියෙනවද කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස්. තාම ඉවර නැහැ. දයාලුනේ බෑක් ගිහිල්ලා මෙතන FX එක බලන්න. FX එකට ගිහිල්ලා HDR එක ක්ලික් කරන්න. ඒක ෆ්‍රෙන්ඩ්ස්
මන් දාන මේ amount ටික මේ settings ටික හරියට ගානට මන් දාපු ගානටම ඔයා set කරගන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනේ tools එකට. මෙන්න මෙතන යන tools එක. tools එකට ගිහිල්ලා edges එක click කරන්න. edges එකට ගිහිල්ලා මෙන්න මේ option එකට ගිහිල්ලා color එක පොඩ්ඩක් වැඩි කරගන්න. මේ විදිහට. ඉතින් color එකයි contrast එකයි brightness එකයි මම දාන ගානටම ඔයත් දාගන්න. ඒ වගේ මෙතන temp එකත් පොඩ්ඩක් කැමෑ කරගන්න. ඔයාගේ ඇහැට පේන්න ඕනේ ලස්සනට. හරිද? ඉතින් friends වීඩියෝ එක skip කරන්නේ නැතුව බලන්න කිව්වේ මේ වගේ දේවල් තියෙන නිසා. එයා බාගෙට වල්ලා නිකන් skip කරගෙන ගියොත් එයාට හරියට output එකක් එන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තියෙන නිසා තමයි යාළුවනේ full වීඩියෝ එක බලන්න කිව්වේ. මේක යාළුවනේ computer එකේවත් laptop එකේවත් කිසිම දෙයක් use කරේ නැහැ. full and full 100% අපේ අතේ තියෙන mobile phone එකෙන්මයි මේක කරේ. හැබැයි යාළුවනේ තාම වැඩ ඉවර නෑ. ඔයා හිතුවා නේද වැඩ ඉවරයි කියලා? තාම නෑ. තව චූටි වැඩක් තියෙනවා. ඒකත් කරලා ෆිනිෂින් පාර දෙමු. දැන් යාළුවනේ මේක අපි එක්ස්පෝර්ට් කරලා ගත්තා. හරිද? දැන් මෙතනින් අපි රීටචින් වැඩේ ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට එන්හාන්ස් කරන්න. ඉතින් යාළුවනේ මේ එන්හාන්ස් වැඩෙත් අපි කරන්නේ ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්මයි. ඉතින් ඔයා ෆෝන් එකේ මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න Play Store එකේ තියෙනවා, App Store එකේ තියෙනවා. ඉතින් යාළුවනේ මේ හැම දෙයකටම ලින්ක් ඕනේ නම් අපේ Telegram group එකේ තියෙනවා. එහෙම නැත්නම් පල්ලෙයා කමෙන්ට් එකේ යන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න මේකට. ඉතින් දැන් මේකට ගියපු ගමන් අපේ images ටික පෙන්නනවා. දැන් යාළුවනේ අපි අර PicsArt එකේ edit කරපු එක select කරනවා. select කළා මෙන්න මෙතන enhance free කියලා තියෙනවා. ඒක click කරන්න. ඉතින් ඒ enhance එක click කරපු ගමන් ad එකක් play වෙනවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලට result එක බලා ගන්න පුළුවන්. කොච්චර professional ගතියක් ඇවිල්ලා තියෙනවද කියලා. මම ඕගොල්ලන්ගේ ඉස්සරහමයි live කරලා පෙන්නුවේ මේක 100% mobile phone එකෙන්. උදාහරණයකට ඔයාවම කරලා ඔයාගේ යාළුවෙට්ටම ගිහිල්ලා දෙන්නකෝ. මේක මොබයිල් ෆෝන් එකෙන්ද PC එකෙන්ද කරේ කියලා. අනිවාර්යයෙන්ම උන් කියන්නේ PC එකෙන් කියලා. ඊළඟ මොබයිල් ෆෝන් එකෙනුත් අපිට අසීමිත ගණන් අපිට හිතා ගන්න බැරි ගණන් earn කරන්න පුළුවන්. අපරාධ ඔයගොල්ලෝ නිකන් ඉන්න එක අනිවාර්යෙන් දැම්ම පටන් ගන්න. 5 කින්ද ඉගෙන ගන්න. මගෙන් ඉගෙන ගන්න නැති වුණත් කාගෙන් හරි ඉගෙන ගන්න. එහෙම කවුරුත් හරියට ගයිඩ් එකක් දෙන්න නැත්නම් මං ගාවට එන්න. මම ලස්සන්ට ක්ලාස් ටික ඕගලන්ට දෙන්න. ඒක නිකන් ෆලෝ අප් කරගෙන ෆ්ලෝ එකේ යන්න තියෙන්නේ. ලේසි වැඩක් තියෙන අපරාධේ අනිවාර්යෙන් හැමෝටම පුළුවන්. 5 කියනදී අහලවත් නැති කෙනෙක්ට උනත් ඒගොල්ලන් තමයි ස්පෙෂල්ම මේ කෝස් එක ඇදුවේ. ඒකේ ඉඳන් ප්‍රෝ වෙනකම් සල්ලි අතර ගන්න තැන දක්වා මේක කියලා දෙනවා. දැන් යාළුවනේ ඕගලන්ට බිෆෝ ආෆ්ටර් පෙන්වන්නද? අපි හදපු ඉමේජ් එකේ. මෙන්න මේක තමයි යාළුවනේ අපේ රිසල්ට් එක. ඕන බලා ගන්න පුළුවන්. තනිකර අපේ අතේ තියෙන ෆෝන් එකෙන් කරේ. ඕගොල්ලන්ගේ ඉස්සරහම මම කරලා පෙන්නුවේ. ඉතින් යාළුවනේ මේක අරුවට ගිහිල්ලා දැන් සෙන්ඩ් කරොත් අපිට ඕගේ ඩොලර්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සල්ලි අතර ගන්න පුළුවන් මේක ගිහිල්ලා සෙන්ඩ් කරොත්. ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ වැඩේ. කට්ටියට පැහැදිලි ඇති. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙච්චරයි වීඩියෝ එක. අද වීඩියෝ එක හොඳයි නම් මොනවාරි යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිට සපෝට් කරන්න. ඒ වගේම අර මතක් කරනවා Fiverr course එකට join වෙන්න පුළුවන්. අපිව subscribe කරපු අපේ සපෝට් කරන අපේ යාළුවන්ට විතරයි. ඒක අපේ යාළුවන්ටම ගොඩ යන්න හදපු course එකක්. ඉතින් ඔයා message කරනවා නම් ඔයා අපේ channel එක subscribe කරු screenshot එකත් එක්ක message කරන්න. මේක එළිය අයට join වෙන්න බෑ. මොකද මට උදව් කරන මට support කරන මගේ යාළුවන්ට මොනාරි කරන්න ඕනේ special. ඉතින් දැනුම දෙන එක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් ඒක නිසා තමයි මම මේක තෝරගත්තේ. ඉතින් කුවකයි අනම්මනම් කියන්න එපා. මම ඕගලන්ට ස්පෙෂල් දෙයක් කරේ නැත්තම් තමයි මම කුවක වෙන්නේ. ඉතින් යාළුවනේ මේක ඕගලන්ටම ගොඩ යන්න හදපු ආවේනික යුනික් කෝස් එකක්, සීක්‍රට් කෝස් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ජොයින් වෙලා අපි වැඩේ කරගෙන යමු. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඕන දෙයක් කෝල් කරන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් යාළුවෝ Fiverr කරන්න හිතන් ඉන්න, Fiverr කරන්න ආස උගලන්ගේ යාළුවෝ ඉන්නවා නම් හැමෝටම මේක දැනුම් දෙන්න, ෂෙයා කරන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වෙනදා වගේම කාලනාච්චි කරන්න නැතුව කියන්න ඕන ටික කෙලින්ම කිව්වලා හිතනවා next හොඳ වීඩියෝ එකකින් හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්.